من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين الحمد لله رب العالمين සහෝදරයෝ අපේ තාසිම් සහෝදර මෞලවිතුමා මාගේ ජීවිතය සම්බන්ධව මූලිකව හැඳින්වීමක් සම්මානසලා ඉදිරියේ කරන්නට යෙදුණා. සත්‍ය ගවේෂී ඇත්ත මොකක්ද? ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ් කියන පරිසුද්ධ වූ කලිමාව සම්බන්ධව මුළු මානව සංහතියම දැනුවත් කිරීමට සියලුම මුස්ලිම් ඉස්ලාමීය බැතිමතුන් වෙත පැවරී තිබෙන ප්‍රධානම රාජකාරිය. පළමුවෙන්ම මම කවුද කියලා බොහෝ දෙනා මගෙන් ප්‍රශ්න කරනවා. වැඩි කොටසක් ඉස්ලාමීය සහෝදරවරු ප්‍රශ්න කරන්නේ ඔයා කොහොමද අපේ ආගමට ආවේ කියලා. සත්‍ය වශයෙන්ම විශ්වයේ නිර්මාපක ආරක්ෂක පෝෂක පරිපාලක සර්වබලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාම යම්සි කෙනෙක් කොට හිදායත් දෙනවා හැරුණකොට කිසිම කෙනෙකුට හිදායත් නැමැති මේ අමරණීය වස්තුව මිනිසුන්ට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කිසිම කෙනෙක් මිනිසුන්ට ආගමට ගන්න බෑ. අල්ලාහ් සුබ්හානහු වතාලා කාටද දැඩිසේ ආදරය කරන්නේ? අල්ලාහ් සුබ්හානහු වතාලාට කවුද කැමති වෙන්නේ? කවුද සත්‍ය ගවේෂීව ජීවත් වෙන්නේ? අල්ලාහ් සුබ්හානහු වතාලා කැමති අය මේ දීන් නැමැති හිදායත් නැමැති වස්තුව දීලා ඒගොල්ලෝ මුස්ලිම් බවට පත් කරනවා. ගෞරවනීය සහෝදරවරුනි, මම අවුරුදු 33ක් සිවුරේ හිටියා. මම පුංචි කාලේ ඉඳලම හැදුනේ වැඩුනේ මේ කැලණි ප්‍රදේශේ. අවුරුදු 12 පමණ බෞද්ධ භික්ෂුවක් වශයෙන් මාව පැවිදි බවට පත් කෙරුවා. ඒ විදිහට පැවිදි කරලා කොළඹ ජේතවන විශ්වවිද්‍යාල පිරිවෙන, රත්මලාන මල්ලිකාරාම පිරිවෙන, පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආදී මේ බෞද්ධ දර්ශනය සම්බන්ධව උගන්වන ඒ ස්ථානවල උසස්ම අධ්‍යාපනයක් අප ලොකු හාමුදුරන් වහන්සේ විසින් මට ලබා දුන්නා. ඒ අනුව අවුරුදු 30 ගණනාවක් තිස්සේ බෞද්ධ භික්ෂුවක් වශයෙන් කොළඹ, නුවර, ගාල්ල, මාතර කියන මේ ප්‍රදේශවල ආගමනුකූල ජීවිතයක් ගත කරමින් බෞද්ධ දර්ශනය සම්බන්ධව ලෝකයාට දේශනා කරමින් කාලය ගත වෙලා කියන්නේ. බෞද්ධ දර්ශනය උගන්වන පරිදි චරිත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. ලෝකයාගේ සුඛ විහරණය සඳහා මිනිස් ප්‍රජාවගේ දෙලෝ ජයග්‍රහණය සඳහා මිනිස්යා සුමඟට හරවන්න තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ වගේම බෞද්ධ දර්ශනයේ මූලික හරය වන සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපන ඒතං බුද්ධානුශාසන. සෑම බුදුවරුන්ගේම දේශනාව ඒක කියනවා. ඉස්ලාම් ධර්මයේ පැත්තෙන් බැලුවොත් හැම නබියෙකුගේම දේශනාව ඒක තමයි. සබ්බ පාපස්ස අකරණ, කුඩා වූ කුංචි පාපයක් කරන්න එපා. කුසලස්ස උපසම්පදා, පුළුවන් තරම් අමල් කරන්න පින් සිද්ධ කරගන්න. සච්චිත්ත පරියෝදපන, තමන්ගේ හිත, තමන්ගේ නබුස් දමනය කරගන්න. ඒ තමයි බුද්ධ අනුශාසන. හැම නබි කෙනෙකුගේම දේශනාව එක තමයි. නබි කියන්නේ, බුදු කියන්නේ, ශාස්ත්‍රෝ කියන්නේ, මාර්ගෝපදේශක කියන්නේ ඔක්කොම එකයි. භාෂාවෙන් තමයි මෙතන පැටලෙල වෙනස් වීම තියෙන්නේ. ගෞරවනීය සහෝදරවරුනි,